මම කොහොමද බර අඩු කරගත්තේ කියලා කවුරුත් මගෙන් අහනවා. ඩයට් එකක් නෙමෙයි, මැජික් එකක් නෙමෙයි. මේක සිම්පල් සයන්ස් එකක්. කැලරි ඩෙෆිසිට්. ඉවර වෙනකම් බලන්න මගේ weight loss journey එක. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයා තාම මාව subscribe කරලා නැත්නම් subscribe කරන්න තවුත ගන්නපා. කැලරීස් ඩෙෆිසිට් කියන්නේ සිම්පල් දෙයක්. ඔයා දිනකට බර්න් කරන කැලරීස් ප්‍රමාණයට වඩා අඩුවෙන් කන එක තමයි කැලරි ඩෙෆිසිට් කියන්නේ. උදාහරණයක්, ඔයා දිනකට කැලරීස් 2000ක් බර්න් කරනවා නම් ඔයා දවසකට කැලරීස් 1500ත් 1600ත් අතර කැලරීස් ගන්නවා නම් ඔයාගේ බොඩි එක ස්ටෝර් ෆෑට් යූස් කරන්න ගන්නවා. ඉතින් මං මගේ කැලරි ඩෙෆිසිට් පටන් ගන්නකොට මගේ බර කිලෝග්‍රෑම් 64ක් වුණා. මේක පටන් ගන්න කලින් මුලින්ම අපි අපේ BMR එක ගැන දැනගෙන ඉන්න ඕනි. BMR කියන්නේ බේසික් මෙටබොලික් රේට්. ඔයා රිස්ක් කරගෙන ඉන්නකොටත් ඔයාගේ බොඩි එක බර්න් කරන කැලරි amount එක. ඒක height එක, weight එක, age එක, ඔයා female ද male ද කියන එක, ඔයා කොච්චර ක්‍රියාකාරීද කියන එකත් මේකට බලපානවා. ඉතින් මෙතන Google එකේ සර්ච් කළා හරියටම Tamanගේ BMR එක හොයාගන්න විදිය මම මෙතන ඔයාලට වීඩියෝ එකේ පෙන්නනවා. ඉතින් කවුරු හරි ඉන්නවා නම් ඒ තනියම මේ දේ කරගන්න බැරි මට ඔයාගේ age එක, weight එක, height එක සහ ඔයා කරන job එක කමෙන්ට් එකක් දාන්න. ඉතින් මං ඔයාලට ඒකට reply කරන්න සූදානම්. ඊළඟ ස්ටෙප් එක තමයි TDEE. ඒ කියන්නේ දෛනිකව ඔයා වැය කරන කැලරිස් ප්‍රමාණය. මේකදී අපි කොච්චර ක්‍රියාකාරීද කියන එක විශේෂයෙන්ම වැදගත්. මේකදී අපිට කොටස් 3කට වෙන් කරන්න පුළුවන්. low activity, medium activity සහ high activity. low activity එකට අපිට office job ගන්න පුළුවන්. දවසම වාඩි වෙලා ඉන්න නිසා වැය වෙන්නේ අඩු කැලරි ප්‍රමාණයක්. මීඩියම් ඇක්ටිවිටි ගත්තාම ගෘහණියන්, ගුරුවරියන්, හෙදියන් වගේ රැකියා අපිට ගන්න පුළුවන්. එයාලා දවස පුරාම ඇවිදින නිසා එයාලට මධ්‍යම ප්‍රමාණයේ කැලරීස් දිනකට වැය වෙනවා. ඊළඟ එක තමයි හයි ඇක්ටිවිටි. මේකෙදී හෙවි වර්ක් කරන අයව මේ ගණයට ගන්න පුළුවන්. බර වැඩ කරන අයට ඉතා වැඩි කැලරි ප්‍රමාණයක් වැය වෙනවා. දැන් අපි බලමු මේ ඔක්කොමත් එක්ක අපි දවසට ගන්න ඕනේ කැලරි ප්‍රමාණය කවුන්ට් කරන්නේ කොහොමද කියලා. BMR එකතු කිරීම activity level සමානයි daily spent calories. daily spent calories අඩු කරනවා calories 300ත් 500ත් අතර සමානයි calorie deficit. example එකක් විදියට ගත්තහම BMR එක 1200ක් තියෙන moderate active girl කෙනෙක්ගේ deficit එක බලනකොට 100ක් විතර ගන්න පුළුවන්. එතකොට 1200යි 500යි සමානයි 1700යි. 1700න් 300ක් අඩු කරාම 1400යි. මේක තමයි calories deficit එක. දැන් අපි බලමු කොහොමද කෑමවල calories ප්‍රමාණය count කරගන්නේ කියලා. මේකෙදි ඔයාලට use කරන්න පුළුවන් calories counting app එකක් MyFitnessPal වගේ. එතකොට ඔයාට meal එකේ කොච්චර කැලරි ප්‍රමාණයක් තියෙනවද කියලා count කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාට kitchen එකේදී ඔයා උයනකොට චූටි තරාදියක් වගේ එකක් use කරලා ඒකෙන් ඔයාගේ කෑමවල බර මැනලා ඒ අනුව ග්‍රෑම් එකක කොච්චර ප්‍රමාණයක් කැලරිස් තියෙනවද කියලා හදලා බලන්න පුළුවන්. මේකට ඔයාලට Google එක උනත් use කරන්න පුළුවන්. ඊගාවට අපි කඩින් කෑම ගන්නකොට ඒවැය ගහලා තියෙනවා කොච්චර කැලරි ප්‍රමාණයක් තියෙනවද කියලා. ඒකෙනත් අපිට කැලරිස් count කරගන්න පුළුවන්. ඒ වගේම කැලරි count කරන අතරතුර ඔයා ප්‍රෝටීන් වලට මුල් තැන දෙන්න අමතක කරන්න එපා. ඔයා ප්‍රෝටීන් බහුල ආහාර වැඩියෙන් ගන්න තරමට ඔයාගේ බඩ ගොඩක් වෙලා පිරීලා තියෙනවා. අන්තිමට අපේ ටොපික් එක තමයි cheat meal එක. සතිය දවස් 6ක් පාලනයකින් යුතුව කෑම අරගෙන එක දවසක් ඔයාට තියාගන්න පුළුවන් ඔයා කැමති ආසම් කෑම කන්න. හැබැයි පාලනයක් තියෙන්න ඕනේ. ඉතින් ඔන්න ඔය විදියට තමයි මම මගේ බර අඩු කරගත්තේ කිලෝ 10ක්.
මේකෙන් ඔයාට මාසෙට කිලෝ 2ක් වගේ ප්‍රමාණයක අඩු කරගන්න පුළුවන්. ඒක තමා සේෆ්ටිම ක්‍රමය. weight loss වලදී ඔයාගේ කොණ්ඩේ යෑම සහ විටමින් උණතා වලින් වැළකී ඉන්න පුළුවන් මේ ඩයට් එකෙන්. ඉතින් ඔන්න ඔය විදියට තමයි මම බගේ බර අඩු කරගත්තේ කිලෝග්‍රෑම් 10කින්. ඉතින් මං හිතනවා ඔයාලත් මේ ක්‍රමේ පාවිච්චි කරත් ඔයාගේ ටාගට් එකට ඔයාගේ ඩ්‍රීම් බොඩි එකට යන්න ඔයාලට අවස්ථාව ලැබේවි කියලා. ඉතින් මං ආදරෙන් ඉල්ලනවා ඔයාලගෙන් මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඉතින් අද vlog එක දැනට ඉවරයි. ආයෙ හම්බෙමු.